පිළිසඳර ගුරුදා සැන්දෑවේ සොඳුරු නිමේෂය අපි පිළිසඳරට එකතු කරගන්නේ අපේ සමාජය වර්ණවත් කරන සොඳුරු හිතවතුන් හිතවතියන්. මේ ගමනේදී අපිට අද ඔබ හමුවට ගෙන එන්නේ මෙල්බර්න් ප්‍රසංග වේදිකාවේ සමාජ සේවා කටයුතු වලදීත් නිතර හමු වෙන අපේ හිතවතෙක්. බොහොම කාලයක් තිස්සේ මේ සමාජය වෙනුවෙන් කැප වුණ ඔහු මනරම් පෙරේරා. මනරම් පෙරේරා අද අපේ පිළිසඳරේ. ආයුබෝවන් මනරම්. මුලින්ම අපි දැනගන්නට කැමති මනරම් ඔබ නිතරම මේ දවස්වල අපට ප්‍රසංග වේදිකාවේදී හමු වෙනවා. නමුත් ඊට කලින් ඒ එක්කම බොහෝ සමාජ සේවා කටයුතු වලදීත් අපට ඔබ නිතර හමු වෙනවා. මේ සියලු කටයුතු කරන්නට ඔබ මෙල්බර්න් සමාජය සමග තදින් බැඳී ඉන්න බව අපි දන්නවා. අපි මුලින්ම කැමති ඔබේ මෙල්බර්න් ගමන පිළිබඳ දැනගන්න. දැන් කොච්චර කාලයක් විතර වෙනවද මනරම් මෙල්බර්න් වලට ඇවිල්ලා? මම මෙල්බර්න් වලට මම සංක්‍රමණය වුණේ 1990 වසරේදී 90 වසරේදී මේ තමයි මම රැකියාව කරගෙන හිටියේ මැදපෙරිදිග. ඉතින් මැදපෙරිදිග මේ සිට තමයි 1990 වසරේදී මම මෙල්බර්න් වලට සංක්‍රමණය වෙන්නේ. එතෙන් පටන් මම මේ පළමුවෙන්ම මාගේ මේ පෞල් ජීවිතයට තමයි මම හුඟක් මූලික තැන දීලා කටයුතු කරේ. ඉන් පසුව තමයි මට විවේකයක් ලැබෙන හැම මොහොතකම මාගේ මේ පාසල් පසුබිමත් ඒ වගේම මාගේ කුඩා කාලේනුත් මම ලබාගත් මගේ දැනුම සම්භාරයත් මගේ පළපුරුද්දත් උපයෝගී කරගෙන ඉති සමාජීය කටයුතු ඒ වගේම සංගීතමය කටයුතු වලට මම සහභාගී වෙන්න පටන් ගත්තේ ජග. මනරම් අධ්‍යාපනය ලැබුවේ මොන පාසලේද කියලා කියන්නට පුළුවන්ද? ඔව් මම අධ්‍යාපනය මේ ලැබුවේ මුල්ටු වේල්ස් කුමාර විදුහලේ. ඉන් පසුව මම පාඨමාලා කීපයක් හැදෑරුවා ලංකාවේ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඒ වගේම මුල්ටු විශ්වවිද්‍යාලය. ඊට පසුව මෙල්බර්න් විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලය මේ කීපයකම මම අධ්‍යාපනය හැදෑරුවා. මොරටුව කියන්නේ මනරම්ගේ ගමද? මොරටුව තමයි මම උපන් ගම. ඉතින් මොරටුවෙත් මගේ සීයාගේ ගම තිබුණේ පානදුරේත්. මේ ගම් දෙකම එකම මේ ගමක් විදිහට මේ තමයි මම සැලකුවේ. මේ කුඩා කාලේ සිටම ඉතින් බොහෝ කලා කැටයුතු වලට මට සම්බන්ධ වීමට මේ මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම මගේ පියා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තමයි සේවය කරේ. මගේ පියාගේ හොඳම යාළුවා තමයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. එතුමාත් එක මේ පානදුර ශිශු මංගල විද්‍යාලයේ එක වසරේ සිට මාගේ පියා ඉගෙනීම් කටයුතුත් ඒ මිත්‍රත්වයත් දිගටම කරගෙන ගියා. ඒ අසුර තමයි මගේ පියාත් අර්ධකාලීන සංගීතඥයෙක් කිව්වොත් නිවැරදි. ඔබේ පියාගේ නම කිව්වොත්? මගේ පියාගේ මේ නම තමයි ෆ්‍රැන්සිස් පෙරේරා. සාමාන්‍යයෙන් මේ කන්තෝරුවේදී කතා කරන්නේ WGM පෙරේරා කියලා. ඒකට ඔබට කුඩා කාලෙදිම වාසනාව ලැබෙනවා ප්‍රේමසිරි කේමදාස වැනි අසහාය සංගීතඥයෙකුගේ ඇසුර ලබන්න නැත්නම් ඔහු සමග ගැවසෙන්නට. එයින් ඔබට ලැබිච්ච ආభాෂය කොහොමද? ඔබට හැකියාවක් ලැබුණද ඔහු යටතේ අධ්‍යාපනය ලබන්නට? ඔව් ඊටාත්ම කෙටි කාලයක්. මොකද ඒ කාලේ මම ඊටාත්ම කුඩායි. මගේ වයස අවුරුදු 7කට පමණ. ඉතින් අනිත් කාරණාව තමයි අපේ හිටපු සීල්ම වැඩිහිටියන් එච්චර මේ කැමැත්තක් දැක්ුවේ නෑ මේ සංගීත සම්බන්ධව කලාවට. ඒ මොකද මං හිතන්නේ ඒ කාලේ තිබිච්ච මේ සාමාන්‍ය ආර්ථික වාතාවරණය අනුව ඒ අය මාහට එහෙම උනන්දුවක් මේ කරේ නෑ මේ කලා කටයුතු සම්බන්ධව. ඉතින් මේ නිසා මම විද්‍යා අංශයෙන් තමයි ඉගෙන ගත්තේ. නමුත් බාහිර වශයෙන් ඉතින් තාත්තා
මේ පැමිණ හැම මේ වීකෙන්ඩ් එකේම හැම සති අන්තයකම ඉතින් සංගීත මේ පන්ති කරනවා අපේ මාමලාටත් මාමලාගේ මේ සියලුම මිතුරන්ටත්. ඉතින් මම තමයි මේ තාත්තට ගොඩාක් සහාය වෙන්නේ අර සර්පිනාවේ මේ සරපෝරුවේ මේ බැලෝ එක කියලා අර හුලං ගහලා තියෙන ඉතින් පැය ගණන් ඉතින් මම මේ කරනවා ඒ අභ්‍යාසය ඒ අනුසාරයෙන් තමයි ඉතින් මට සංගීතය හුඟක් හුරු වුණේ. ඒ අතරතුර ආචාර්ය ප්‍රේමදිරි කේමදාසයන් අපේ නිවසේට පැමිණිලා ගුරු හරුකම් දෙනවා. ඉතින් මම අහගෙන ඉන්නවා. මම ඊට පස්සෙ මේ තමයි මට මේ විවාහ මංගල උත්සවවල වලදී මට ලැබෙනවා ගීත ගායනා කරන්න. ඊළඟට අනිකුත් මංගල අවස්ථාවලදී ගීත ගායනා කරන්න ඉතින් මට අවස්ථාව ලැබෙනවා. ඊටත් වඩා රසවත් නේද මනරම් අර මොරටුව බස් නැවතුම් පොලේදී යහළුවන් සමග ගීත ගායනා කරපු කාලේ? ඔව් ඇත්තම කියනවා නම් මම මේ අවස්ථාවේ මට හිටපු සියලුම මිතුරන් මම සිහිපත් කරන්න ඕනේ. මම අවංකවම මම විශ්වාස කරනවා මම යම් කිසි මේ ප්‍රමාණයකට ගායනා ශෛලියක් ඉදිරිපත් කරනවා නම් එහි පිටපස්සේ සිටින්නේ මාගේ මිතුරන් කියලා. ඉතින් මාගේ මිතුරන්ගේ බලවත් ඉල්ලීම මත තමයි ඒ තරුණ අවධියේදී මම ඒ ගීත ගායනාවලට පෙළඹුණේ. ඒතර ඔබ උත්සාහ කළේ නැහැ ලංකාවේදී ඒ ක්ෂේත්‍රය තුලින් ඉස්සරහට යන්න. ඔබ මම හිතන්නේ අධ්‍යාපනය කෙරෙහි තමයි වැඩි අවධානයක් යොදෙව්වේ. ඔව් මම අධ්‍යාපනය කෙරේ තමයි. මොකද අවාසනාවකට දෝ මම අපොස සාමාන්‍ය පෙළ මේ පන්තිවල සිටිනකොට මගේ තාත්තට මගේ පියාණන්ට පිළිකාවක් හැදෙනවා. ඊට පස්සේ තාත්තවරක බලා ගන්නත් මේ පවුලේ මල්ලි හිටියා නංගිලා දෙන්නයි අම්මයි. ඉතින් මාගේ මවත් මේ ගෙදර ගෘහණියක්. ඉතින් මට මේ සිදු වුණා සියලුම පවුලේ බර කරට ගන්න ඉගෙනීමත් ඒ වගේම මට අර්ධකාලීන මේ රැකියා කරන්නත් ඉතින් මට සිදු වුණා. ඉතින් බොහෝ අවස්ථාවලදී මාගේ ඒ තිබිච්ච ආසාවල් විශේෂයෙන්ම සංගීතයේ කලාව මට නැති වෙලා ගියා මගේ තරුණ කාලයේ මේ පටන් ගන්නවා සමගම. ඔබට හොඳට ලියන්නට පුළුවන් නේද මන්රම්? ඒ කාලෙත් ඒ හැකියාව තිබුණාද? ඔව් ඒ කාලෙත් මං හිතන්නේ විශේෂයෙන්ම ඔය බොහෝ මිතුරන්ට මම ලිපි ලියලා දුන්නා. ඒ වගේම මේ සමරු පොත් එවැනි මේ බොහෝ දේවල් කරා. කෙටි කතා මම ලිව්වා. ඒ වගේම ගීත නිර්මාණය කරා ඒ කාලෙත්. ඉතින් නමුත් ඒ කාලේ තිබිච්ච මේ රටේ ආර්ථිකත්වයේ අනුව කලාවට ඒ තරම්ම දියුණුවක් මං හිතනවා තැනක් තිබුණේ නැහැ. ඉතින් අර ඒ හින්දාදෝ තමයි ඉතින් ඒවා සියල්ලම යටපත් වෙලා ගියේ. මනරම් අර පොඩි කෑල්ලක් මගේ අරලා ගියා. අර යාළුවන්ට ලියුම් ලියලා දුන්නා කිව්වා. මොන විදිහේ ලියුම්ද? ඒවනම් ඉතින් මගේ යාළුවන්ගේ ඇත්තම කියනම නම් මේ ප්‍රේම ලියුම් තමයි. ඉතින් ඒ කාලේ ඒ තරුණ වයසත් සමගම ඇතිවන මේ හැඟීම් ප්‍රකාශනය ඒ කාලේ හැඟීම් ප්‍රකාශනය අපි සියල්ලම මේ කරේ ලිපි ගනුදෙනු වලින් තමයි. ඉතින් අද කාලේ වගේ නෙමෙයි. ඉතින් බොහෝ වෙනස්. ඉතාම රසවත්. මම හිතනවා ඒ අනුවත් මගේ මේ ලිවීමේ හැකියාව මගේ රසඥතාවය මම හිතනවා ටිකක් වැඩි වුණා කියලා. ඉහළ මට්ටමකටපත් වුණා කියලා. ඉතින් කාලයකට පස්සේ ඔබ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා මන්රම්. ඇයි ඒ තීරණය ගත්තේ? ඒ තීරණය ගත්තේ විශේෂයෙන්ම ඉතින් අපේ පවුල තුල තිබුණ ආර්ථික පසුබිම. ඉතින් මගේ පියා වසර 10ක් පමණ මේ පිළිකා රෝගයෙන් පෙළලා ඊට පස්සේ අන්තරා වෙනවා. ඉතින් පවුලේ බර ගෙනියන්නත් මම තමයි පවුල වැඩිමලා. විශේෂයෙන්ම මම මේ රටට මේ පැමිණියේ ඉතින් මගේ පවුලේ ආර්ථිකත්වය ටිකක් දියුණු කිරීමටම තමයි මගේ මූලිකත්වය තිබුණේ. නමුත් මගේ ලොකු ආසාවක් තිබුණා නැවත ලංකාවට පදිංචියට යන්න. නමුත් මේ පසු කාලීනව ඇති වූ අපගේ මේ සිවිල් යුද්ධය නිසා ඒ කාර්යයට ටිකක් මදකට පසු බාන්න සිද්ධ වුණා.
මනරම් එතකොට මෙල්බන් නුවරදී ඔබ කොහොමද ප්‍රසංග වේදිකාවට එකතු වෙන්නේ? එහෙම නැත්නම් ගීත ගායනයට එකතු වෙන්නේ? ඔව් මේ ගීත ගායනා වලට එකතු වෙන්නේ මම මේ කෙසේ හෝ ඉතින් මාගේ මිතුරන් දැනගත්තා මම ගීත ගායනා කරනවා කියලා. හැබැයි ඒ කාලේ මම බොහෝ සෙයින් ගීත ගායනා කරේ හින්දි ගීත ඒ වගේම ප්‍රාසංගික ගීත. මම ඒ කියන්නේ බොහොම අඩුවෙන් තමයි මම ගායනා කරේ සුභා සෞන්දර්යාත්මක මේ ගීත. ඉතින් විශේෂයෙන්ම ඒ කාලේ මම හිතන්නේ ටිකක් අඩුවක් තිබුණා ප්‍රාසංගික ගීතත් ඒ වගේම හින්දි උත්තර ಭಾರತයේ හින්දි ගීතත් මේ ගායනා කිරීමේ පිරිස මම මේ කල්පනා කරන්නේ 1990 92 94 ඒ වගේ වර්ෂවල. ඉතින් ඒක නිසා දෝ මම හිතනවා මේ මාව මේ නිතින්ම මේ ප්‍රසංග වේදිකාවට මේ අවස්ථාවේදී මම මතක් කරන්න මේ කැමති මා වටා හිටපු සියලුම මිතුරන් සියලුම සහෘදයන්ව ඒ අයට මේ පිසිද්ද වෙන්න තමයි මම හිතන්නේ ප්‍රසංග වේදිකාවට මේ තරණය කරන්න කරේ. ඇත්තටම මේ දවස්වල අපි ඔබ නිතර මෙල්බන් ප්‍රසංග වේදිකාවේ දකිනවා. ඒ ගැන යමක් කියන්නට පුළුවන්ද? ඒ ගැන මම පළමුවෙන්ම මාගේ හදපතුලෙන්ම මාගේ විශේෂ ස්තුතිය මේ පිරිනමන්න කැමති අපගේ ආදරණීය සංගීත අධ්‍යක්ෂකතුමා ඉන්ද්‍රජිත් මිවිහාන සහෝදරයා. මොකද මම සෑහෙන කාලයක් ප්‍රාසංගික ගීත ගායනා කර මේ තමයි හිටියේ. ඒ අවස්ථාවේදී තමයි මට ඉන්ද්‍රජිත් මිවිහාන මල්ලිවත් මේ මුණ ගැහෙන්නේ. ඊට පස්සේ මේ මල්ලි තමයි මට ආරාධනා කරන්නේ අයියේ මේ ගීත කියන්න මේ කියලා අපේ මිනිස්සුන්ගේ හිතට දැනෙන ගීත. අයියෝ දැන් මෙච්චර කාලයක් ඇඟට දැනෙන ගීත කිව්වා. ඒ හින්දා හිතට දැනෙන ගීත අයියා ගායනා කරන්න කියලා මේ තමයි මට ආරාධනා කරේ. ඉතින් මගේ ආශාවක් තිබුණා. නමුත් ඒක හරි අභියෝගාත්මක මේ දෙයක් වුණා. මේ විශේෂයෙන්ම ඒ ගීතවල අයිතිකරුවන් එක්කෝ පද රචනා කරපු මේ කට්ටිය හරි එහෙම නැත්නම් සංගීතඥ හරි එහෙම නැත්නම් ගායන ශිල්පියා ඉදිරියේ තියාගෙන එහෙම ගීත ගායනා කරන එක ඉතාමත් විශාල අභියෝගයක් වුණා. ඒ මොකද ඒ ගීතවලට හානි කරන්නේ නැතුව ඒ හැඟීම් දනවන ස්වරූපයෙන් මා ගීතයක් ගායනා කළ යුතුයි. මම ඉගෙනගෙන තියෙන තරමට මේ සින්දු කියන එකත් ගීතයක් ගායනා කරන එකත් ආසයි පොළොයි වගේ මේ ලොකු වෙනසක් තියෙන මේ දෙයක්. මම විශ්වාස කරනවා ඕන කෙනෙකුට සින්දු කියන්න පුළුවන්. නමුත් ඕන කෙනෙකුට මේ සින්දුවක් ගායනා කිරීමට නම් හරිම අමාරුයි. මොකද බොහෝ දේවල් මේ කරුණු කාරණා ඉගෙන ගන්න තියෙනවා මේ සින්දුවක් ගායනා කිරීමේදී. ඉතින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් විශේෂ ස්තුතියි මේ අවස්ථාවේදී මම පිරිනමන්න කැමති අපේ ආදරණීය ඉන්ද්‍රජිත් මිරිහාන අපේ සහෝදරයාට. මම හිතන්නේ මනරම් මේ අභියෝගය ඉතා හොඳින් ජයගත්ත බව අපිට පේනවා ඒ ප්‍රසංග නරඹද්දී. මනරම් කැමති මේ සාකච්ඡාව අවසන් කරන්නට කලින් ඔබේ පවුල පිළිබඳ ඔබේ පවුලේ තොරතුරු ටිකක් දැනගන්නට. ඔව් මගේ පවුලේ මගේ බිරිඳ ඉන්නවා දීනියන් දෙපළක් මේ ඉන්නවා. ඒගොල්ලෝ දැන් වැඩි වියපත් වෙලා විවාහපත් වෙලා. ඉතින් මාගේ මාපියන් දෙදෙනා නම් අභාවප්‍රාප්ත වෙලා ඉන්නේ. ඉතින් මගේ සහෝදරියන් දෙදෙනයි මගේ සහෝදරයා ශ්‍රී ලංකාවේ මේ තමයි ජීවත් වෙන්නේ. හොඳයි මනරම්. ඉතින් අද මේ සාකච්ඡාවට අපත් සමග එකතු වීම පිළිබඳව ලක්මිහිර පවන සංග්‍රහය වෙනුවෙන් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ සාකච්ඡාව අවසන් කරන්නට අපි කැමති ඔබේම ගීයකින් ඔබ ලියා ඔබම ගායනා කරන ගීතයකින් මේ ගීතයත් සමගින් අද අපි ඔබෙන් සමගන්නවා. ඉතින් අප සමග එක්වීම පිළිබඳව මනරම් පෙරේරා අපේ හිතවතාට අපේ ස්තුතිය හිමි වෙනවා. ඒ වගේම ජගත් ඔබටත් ඔබගේ කාර්ය මණ්ඩලයටත් මාගේ හදපිරි ස්තුතිය. ඒ වගේම සියලුම සමාජීය කටයුතු කලා කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මා හදපතුලෙන්ම මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා ජගත්. ඔබට හැමදෙනාටම ජයෙන් ජයම වේවා. බොහොම ස්තුතියි.